රයිගම් ටෙලිස් 2025 පළමු විශේෂ ප්‍රනාම සම්මානය. ඇය නන්දාය. දිමුතුමුදු ටෙලිනාට්‍යයේ ප්‍රධාන නිලියයි. අයියලා වණ පටන් ගන්නවා කිව්වනේද? වැඩ පටන් අරන්. ඇය රූපා දේවිය. රීකා නම් වූ පළමු සංගීතමය ටෙලිනාට්‍යයේ නර්තන වේදිනියයි. ශ්‍රී ලංකාවේ පමණක් නෙමෙයි දකුණු ආසියාවේ ප්‍රථම නාට්‍ය නිෂ්පාදනය තමයි දිමුතුමුතු. 1983 තමයි දිමුතුමුතු නාට්‍ය නිෂ්පාදනය වුණේ. ඒ මට විතරක් නෙමෙයි ඒ රංගපාපු හැමෝටම අලුත් නැවුම් අත්දැකීමක් වුණා. එම නාට්‍ය අධ්‍යක්ෂණය කරේ ආචාර්ය ඩී.බී. නිහල්සිංහ මහත්මයා. එම අවුරුද්දේ පැවති සම්මාන උත්සවයේ දිමුතුමුතු නන්දා වෙනුවෙන් දක්ෂතම නිලිය සහ ජනප්‍රිය නිලිය කියන සම්මාන දෙකම මට දෝතින් වැළඳ ගන්න පුළුවන් උනේ දිමුතුමුතු නන්දා නිසා. මම නවත්ත ගත්ත නෙමෙයි අම්මේ. අක්කලා කටයුතු කරන්නයි, ගෙවල් හදන්නයි ගෙනාපු සල්ලි මදි කියලා නතර වුණේ. ඒ වුණාට අක්කලා කියන්නේ එහෙම නෙවෙයිනේ. නැන්දලා කටවල් වහන්න හැකි අපට. අනේ මන් දන්නේ ජයි. මට නම් එකක්වත් සුරුවට හිතන්න බෑ. බලන්න. අපි පතාගෙන ආපු අපේම ලෝකයකට යන්නයි කියලා. අඩසිය වසකට ආසන්න කාලයක් සිය අපූර්වතම රංගන ප්‍රතිභාවෙන් ප්‍රේක්ෂකාගාරය ආකර්ෂණය කරගත් ඇය මෙරට ටෙලිනාට්‍ය වංශ කතාවේ රංගන ශිල්පිනියන්ගේ පරපුරෙහි පළමු වැන්නියයි. අපි දෙන්නගේ සන්තෝෂය ගැන විතරයි හිතන්නේ. දෙන්නම හරි මාත්මාර්ථකාමී. ඒක පුදුමයක් නෙමෙයි ලූෂන්. කරදර කියනවා මට දැන් තිත්ත වෙලා. කුමාලය සහ සමුගත් වසන්තය කියන ටෙලිනාට්‍ය දෙකේම නැසී ගිය මගේ ස්වාමියා විජේනන්දසිරි සමග මට රංගපාන අවස්ථාව ලැබුණා. එතුමා සමග රංගපාන ලැබීම මට ලොකු අත්දැකීමක්, ලොකු සතුටක්. සුදු සහ කළු අධ්‍යක්ෂණය කරේ ආචාර්ය ඩී.බී. නිහල්සිංහයන්. එම ටෙලිනාට්‍යයේ ගාමිණී ෆොන්සේකා සමග රංගපාන ලැබීම මගේ ජීවිතයේ මම ලබපු ලොකුම ජයග්‍රහණයක්. තාත්තේ මේක බීලා හිටියනම් අද හරි ලස්සනයිද? එහෙම තමයි හිත සන්තෝෂ වෙනවනේ. ඔව් තාත්තේ මම හැමදාම සන්තෝෂෙන් තමයි ඉන්නේ. ටෙලිනාට්‍ය කලාව හුදෙක් තිරයක් කතාවක් පමණක් නෙවෙයි. එය පරම්පරාවන් සම්බන්ධ කරන, සංස්කෘතිය ජීවමාන කරන ජාතික මතකයන්. ඒ මතකයේ විජය රූපවාහිනී සම්මාන උළෙලේ හොඳම නිලිය කියන ඒ ඔටුන්න පැනදීම මගේ ජීවිතේ සදා අභිමානයක්. හොඳයි. මෙරට ටෙලිනාට්‍ය වංශ කතාවේ රංගන ශිල්පිනියන්ගේ පළමු වැන්නියව ජනකාන්තව විශිෂ්ටත්වයට පත්ව අඩසියවසක සුවිශද රංගකාරයේ ප්‍රේක්ෂක ආකර්ෂණය ලද පුංචි තිරයේ පළමු ප්‍රේමවන්තිය වූ දේවිකා මිහිරාණී මැතිනිය රයිගම් ටෙලිස් විශේෂ ප්‍රනාම සම්මානයෙන් පිදුම් ලබන වගයි.
මම ෂූෂූ ගාපුවා මෙයා බලනවා. ගෙදරදිත් එහෙමයි. මොකද අපි දෙන්න ඉන්නේ මේක වැටකින් එහා පැත්තේ මේ පැත්තේ. අපි දෙන්න අසල්වැසියෝ. ඒ හින්දා මට දේවිකාත් එක්ක ගොඩක් දේ කතා කරන්න පුළුවන් ගෙදරදී. නමුත් මෙහිදී කතා කරන්න ඕනේ දෙයක් අපි දැක්කාද? ඒ සුවිශේෂතාවයේ දේවිකා ඔබ ටෙලිනාට්‍ය වංශ කතාවේ පළමු නිලිය. අද මෙතන සම්මානයට පාත්‍ර වුණා නැගී එන නිලිය. ප්‍රශා මිෂෙල් කියලා අලුත් දරුවෙක්. ඒක ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට වෙන්නේ. සම්මානයක් ගන්නවා ටෙලිනාට්‍යයේ පළවෙනි නිලියත් ටෙලිනාට්‍යයේ අලුත්ම නිලියත්. ඒක නිසා අලුත් පරම්පරාවට යමක් කියන්න දේවිකා. එදා ඔබලා මාවතක් හැදුවා. ඒ මාවතේ අද ගොඩාක් දුර ගොඩක් අය ගිහිල්ලා තිනවා. එදා වෙච්ච මහන්සිය කොහොමද? ඇත්තටම ලොකු කැපකිරීමක් කරා. මොකද අපි හැමෝටම ඒක අලුත් නැවුම් අත්දැකීමක්. ඉතින් ඒකෙන් අපි හිතනවා අපි ඒක ජයගත්තා කියලා. ඉතින් අපි ඒ කරන දේ හරියට කරලා ජනතාවගේ හදවතට ගිහිල්ලා ඔවුන්ගේ ආදරය ලබා ගත්තා. ඒ ආදරය අදටත් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අද මේ සම්මාන මම බරටයි හරි බරයි. ඒ බර දරාගන්නේ මම හිතන්නේ දශක 4ක් විතර ඇති මම හිතන්නේ 1983. ඉතින් මම විශේෂයෙන්ම කියනවා තමන් මොන කාර්යයක් කරත් ලොකු කැපකිරීමකින් කරන්න, කරන දේ හරියට කරන්න, නිවැරදිව කරන්න, ගොඩක් සතුටින් ඒ සෑම දෙයක්ම මගේ දෙයක්, අපේ දෙයක් කියලා හිතලා කරොත් මම හිතනවා සාර්ථකත්වයට යන්න පුළුවන්. මේ සම්මානය ගැන යමක් කියන්නකෝ. ඔබයි මමයි සම්මාන ගත්තා. ඒක පෙන්නුවා කෑල්ලකුත් මෙතන. 1981 අපි දෙන්නම සම්මානයටත් පාත්‍ර වෙනවා වේදිකාවේ. මේ සම්මානය ඔබට දැනෙන්නේ කොහොමද? ඇත්තටම මම හිතනවා මොකද දැන් අවුරුදු 40කටත් වැඩි. නමුත් මම හිතන්නේ මම පසුගිය වකවානුවේ මම රංගපෑමෙන් ඉවත් වෙලා හිටියේ. මොකද මගේ සැමියා මියගේ සැමියා ගොඩක් මම කාර්ය බහුල වෙච්ච හින්දා මම එයාගේ පිටිපස්සේ ඉඳන් මම කලාවට ලොකු සේවයක් කරා. නමුත් ඒ නිහඬියාවෙන් මගේ ප්‍රේක්ෂකයෝ මාව අමතක කරේ නෑ. ඔවුන්ගේ ආදරය අදටත් ලැබුණා. ඉතින් මම ඒ ආදරයට ගොඩක් ආදරෙයි. විශේෂයෙන්ම රයිගම් ටෙලි සංවිධායක මණ්ඩලයට මාව මේ තැනට මේ සම්මානය ගන්න මාව තෝරගත්තට ගොඩාක් ස්තුතියි, ගොඩාක් පිං. ඒ වගේම අනේ අද මගේ විජය මෙතන හිටියා නම් ඇගේ දැසේ කඳුළු වල ඇගේ ස්වාමියාට දැක්වූ ආදරය තියෙනවා. අපි එතුමාවත් මතක් කරමු. ඇත්තටම විජය කියන්නේ මම හිතන්නේ එයාගේ රසිකයන් මම හිතන්නේ ඇත්තටම ભેදයක් නෑ. ඇත්තටම ලොකු කුඩා කවුරුත් සිවිල් සේවකයා ඉඳන්ම ගොවි මහත්තයා දක්වාම ඔහුට ආදරය කරා. ඔහු හැමදාම කලාව තම ජීවිතය වගේ සැලකුවේ. ඉතින් ඔහු කලාවට ගොඩාක් ආදරේ, තම පණ වගේ ආදරය කරා. ඉතින් මාත් ඒ වගේම තමයි මමත් පණ වගේ මගේ කලාවට ආදරය කරනවා. ඉතින් හොඳයි. හොඳයි ඔබගේ ප්‍රසාද ජනක අත්පොල සන්නාදයට ලබා දෙමු. බොහොමත්ම ස්තුතියි දේවිකා. බොහොමත්ම ස්තුතියි.